Hello guys, welcome back to my YouTube channel. මේ තියෙන මගේ YouTube channel එකේ දෙවැනි vlog එක. මේ ඉතින් මම අද ගේන්නේ දවසේ vlog එකක්. අද උදේ නැගිටිනකොට මම ටිකක් පරක් වුණා. සාමාන්‍යයෙන් මම උදේ නැගිටින කෙනෙක්. අද ඉතින් නැගිටිද්දි 7:00 වගේ වුණා. ඔය පේනවනේ තාම නිදිමතේ ඇස් අරින්නවත් බෑ. මම මුලින්ම කරන්න නැගිට ගමන් ටී-ෂර්ට් එකක් දාගෙන මගේ ඇඳ හදන එක. මට හරියට ඇඳ හැදුන්නේ නැත්තම් ඒ දවසම හරි නෑ වගේ. ඊට පස්සේ මම තේ එකක් බීලා දත් ටික මදින්න පටන් ගන්නවා. මම සාමාන්‍යයෙන් දත් මදින්නේ වොෂ්රූම් එකේ මූණ හොදන්නේ එළියේ. ඒකට හේතුව මට එළිය බලාගෙන මූණ හොදද්දි වෙනම ෆීලිං එකක් එන්නේ. මොකද කඳු පන්තිය දිහා බලාගෙන මූණ හොදනවා කියන්නේ මම ආසම දෙයක්. මම වැඩි ස්කින් කෙයාර් යූස් කරන කෙනෙක් නෙමෙයි. ඔය මම මුලින්ම ගහන්නේ රෙබෙකා ලී එකේ බේබි සෝප් එක. ඊට පස්සේ තමයි මම ෆේස් වොෂ් එක යූස් කරන්නේ. මම සාමාන්‍යයෙන් මෙඩිකේටඩ් ෆේස් වොෂ් තමයි යූස් කරන්නේ. මොකද මගේ පොඩ් නැත්තම් පිම්පල්ස් එන හින්දා. ඒකෙන් මම මේකම තමයි දිගටම යූස් කරන්නේ. මේක ඇත්තටම හොඳයි. හැබැයි විනාඩි 10ක් 15ක් විතර මූණේ ක්ලියර් එක තිබිලා පස්සේ ඉතින් ආයෙ ඔයිලි වෙනවා. ඒක මම හිතන්නේ මගේ ස්කින් එකේ අවුලක්ද දන්නේ නැහැ. කොහොම හරි එහෙමයි. ඔය ඉතින් මූණ පිහදැම්මට පස්සේ අමුතු බ්‍රයිට් ලුක් එකක් එනවා. දැන් මගේ මූණේ උඩයි යටයි පිම්පල්ස් දෙකක් දාලා තියෙනවා. ඒ රතු වෙලා පෙන්නන්නේ මම ඒක. සාමාන්‍යයෙන් මගේ මූණේ උඩට වඩා පිම්පල්ස් එන්නේ යට. ඊට පස්සේ මම කරන්නේ කොණ්ඩේ පීරන එක. ඔය තියෙන්නේ මම මුලින් කරගත්තු ගොන්කම ආයෙත් කරගත්තු මොහොත. කොණ්ඩේ කපලා ආයෙ වැවුන්නේ නැහැ. අර ඉස්සරහින් ඒක ඉතින් වවන්න ආයෙ ටික කාලයක් යනවා. ඕක තමයි ඉතින් සුපුරුදු හෙයාර් ස්ටයිල් එක. ඒක දාගෙන ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් මට වීඩියෝ කෝල් එකක් ගන්නවා. ඔය තියෙන්නේ එයාගේ කෝලම්. සාමාන්‍යයෙන් එයා අද උදේ 4ට ඩියුටි ගියාට පස්සේ 12 මාට තමයි ඕෆ් එක. ඒ වෙනකන් ඉතින් එයාට පුළුවන් වෙලාවට එයා කෝල් ගන්නවා. තියෙන යාගේ කෝලන් ටික. ඊට පස්සේ ඉතින් එයා කෝල් ගත්තට පස්සේ මම කන්න යනවා. උදේ කෑවට පස්සේ මම කරන වැඩේ දවල්ට උයන එක. එදා දවල්ට මම ඉුවේ බතුයි සෝයයි පරිප්පුයි ගෝවයි. ඒ ටික උයලා ගේ අස් කරලා අතු ගාලා කලේ වුණාට පස්සේ තමයි මම වොෂ් එකක් දාගන්න යන්නේ. වොෂ් එකක් දාගත්තට පස්සේ මම දවල්ට ඉඳලා තමයි ඔය ඩිස්ටින් කෙනෙක් කෙනෙක් යූස් කරන්නේ. දවල්ට උයලා යන්නේ නැත්නම් ඉදිරිය මම පොඩි ඔය බේබි ක්‍රීම් එකයි. ඔය ඉන්නේ මම. ඉතින් දවල්ට කාලා ටික වෙලාවක් නිදහසේ ඉන්නවා. ආයෙ වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් ඉන්න හැමෝම.